නංගිලා මල්ලිලා කැම්පස් යන්න ඔන්න දැන් ඔක්කෝම ටික ලෑස්ති කරගෙන ඇති. සමහර නංගිලා මල්ලාට නම් කැම්පස් වල ෆැකල්ටි පටන් අරගෙන තියෙන. හැබැයි සමහර කට්ටියට නම් පටන් ගන්න හිතලවත් නැහැ. මේ කොහොම වුණත් ඔයාලා දැන් බලාගෙන ඉන්නේ තුන්වෙනි බෝට්ටු වටයක් යනක. ඉතින් දැනට තියෙන ආරංචි අනුව නම් ඉදිරි සති දෙක ඇතුළත අනිවාර්යෙන්ම ඔයාලට තුන්වෙනි බෝට්ටු වටේ එන්න පුළුවන් කමක් තියෙනවා. ටච් එකේ ඉන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. ඉතින් අපි තුන්වෙනි බෝට්ටු වටේට ආපු ගමම වීඩියෝ එකක් ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් අංගිලා මල්ලිලා කලින් ආපු බෝට්ටුවට හැම එකකටම ඔයාලට බෝට්ටු වටයක් ආව නම් ඔයාලා ඒකේ UGC එකේ රෙජිස්ටර් වෙන්න ඇති. හැබැයි එතනදී මේ ප්‍රොමෝෂන් ඩික්ලරේෂන් වලින් ඔයා ඉස්සරහට එන්න තියෙන බෝට්ටුවට අයින් කරගත්තා නම් කිසිම ගැටලුවක් නැහැ තුන්වෙනි එන්න තියෙන බෝට්ටු වටය. හැබැයි ඔයා එතනදී කියන්නේ දෙවෙනි බෝට්ටු වටේ වෙන්න පුළුවන් නැත්නම් කලින් පළවෙනි බෝට්ටු වටේ වෙන්න පුළුවන්. මේ වගේදී ඔයා ප්‍රොමෝෂන් ඩික්ලරේෂන් වලින් ඉස්සරහට එන්න තියෙන බෝට්ටු වටයක් අවශ්‍ය නැහැ කියලා කිව්වේ නැත්නම් එතනින් ඉස්සරහට එන්න තියෙන බෝට්ටු වට කැන්සල් කරේ නැත්නම් කොහොමත් ඉස්සරහට ඉන්න බෝට්ටු වට අනිවාර්යෙන්ම ආවොත් එනවනේ. ඒක නිසා ඔයාලා අනිවාර්යෙන්ම මේ ගැන සැලකිලිමත් වෙලා ඉන්න ඕනේ. මොකද ඉස්සරහට එන්න තියෙන බෝට්ටු වට වලින් සමහර නංගිලා මල්ලිලාගේ තියෙන උපාධි පාඨමාලා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විශ්වවිද්‍යාලයක් වෙන්න පුළුවන්. කැම්පස් එක ඩිග්‍රී එක වෙනස් වෙන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙනවා. ඒක නිසා තුන්වෙනි බෝට්ටුවටයක් එනවා නම් ඒ ගැන අනිවාර්යයෙන්ම ටච් එකේ ඉන්න channel එකත් එක්ක ඉන්න. එහෙනම් ගිහින් එන ජය.